දෙනාගෙන් ඇත්තම අද උදෑසන සිට මේ මධ්‍යන දක්වා අපේ පොඩි දරුවන් සමග ගොඩක් සතුටින් කාලය ගත කරා. ඒත් එක්කම මම සඳහන් කරන්න ඕන අපේ සීදේවි පෙරපාසලේ ගුරුතුමිය ඇතුළු සියලුම දෙනා ලොකු කැපකිරීමක් ලොකු උත්සාහයක් දරලා තියෙනවා මේ ළමයින්ගේ අනාගතය බොහොම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ඉදිරි අනාගතයට මුහුණ දීමට සුදුසු පරිසරය මේ පෙරපාසල තුලින් ගොඩනගන්නට ඇත්තටම ඒක මේ දූ දරුවන්ගේ දෙනෙත් දිහා බලනකොට ඒගොල්ලෝගේ හැකියාවන් කුසලතාවයන් දිහා බලනකොට අපි ගොඩාක් සතුටු වෙන්න ඕන. සාමාන්‍ය නර්තනයේ ඉදිරිපත් කිරීමට
උදෑසන සිට මේ දක්වා ගොඩාක් වෙහෙස මහන්සි වෙලා ශ්‍රීදේවී පෙරපාසලේ ගුරු මෑණියන් ඇතුළු දෙමාපියන් තමන්ගේ දුවා දරුවන්ගේ දක්ෂතා පළෙලි දක්වන්න කටයුතු කරා. එහිදී දැන් එළඹ සිටින්නේ අවසාන අවස්ථාව. ඊට කලින් මම වචනයක් කතා කරන්න කැමතියි. විවිධ පවුල්වල හැදී වැඩි ඒ වගේම විවිධ දක්ෂතා හා විවිධ කුසලතා ආකල්පවලින් තිබී දරුවන් පිරිසක් තමයි පෙරපාසල් මෑණියන් කරා යොමු වෙන්නේ. ඉතින් අවුරුද්දක් වගේ කාලයක් තුළ ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට අරගෙන මේ වගේ අවස්ථාවකට ඕන්න යොමු කරන්න පෙරපාසල් ගුරුතුමිය ඊටම වෙහෙස මහන්සි කටයුතු කරලා තියෙනවා කියලා අපි සියලු දෙනාටම අද දැක ගන්න පුළුවන් වුණා. ආගමික වතාවත් වල නිරත වෙමින් සියලු දෙනාටම අනුශාසනා ඉදිරිපත් කරමින් වැඩම වදාළ කෙත්තාරාප විහාරවාසී කුවකන්දන නන්දරතන ස්වාමීන් වහන්සේට පෙරපාසල් දෙමාපියන් වෙනුවෙන් මගේ කෘතඥපූර්වක පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබනවා. පෙරපාසල් ගුරුතුමියගේ ආරාධනය පරිදි මෙම ස්ථානයට පැමිණි දේශපාලන අධිකාරිය නියෝජනය කළ සෝමසිරි දයානන්ද මහත්මයාටත් ලාල් අත්තනායක මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා. මෙම ස්ථානයේ සහභාගී වූ ඉඩංගම උඩස්ගිරිය ඇතිපල්ලාවල ඩංගන් මඩදෙනිය රත්නින්ද යන පෙරපාසල් වල ගුරු මෑණිවරුන්ටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම වසමේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් මේ ස්ථානයට සහභාගී වුණා. ඒ සියලු දෙනාටම ශ්‍රීදේවී පෙරපාසලේ ගුරු මෑණියන් වෙනුවෙන් මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම උදේසන සිට අපේ දරුවන්ගේ දක්ෂතා ඡායාරූපගත කරමින් වීඩියෝ කරමින් සහයෝග දැක්වූ සූර්ය ස්ටුඩියෝයේ අධිපති කෙනාට වැඩිය අපේ සූර්ය සහෝදරයා කිව්වොත් නිවැරදි. එතුමාටත් මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නිවේදන කටයුතු සිදු කරමින් ඉඩංගම පෙරපාසලේ ගුරුතුමිය උදෑසන සිටම සහයෝගය දක්වා එතුමියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම ශාලාව නොලබුණොත් මම හිතන්නේ අපට අපේ දරුවන්ගේ දක්ෂතා කලෙ දක්වන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් මේ අපේ මාතලාපිටිය විද්‍යාලයේ විදුහල්පතිතුමාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඕනම දෙයක අවසානයේ ඉතාම සාර්ථකව නිමා වෙන්න නම් සියලු දෙනාගේම එකමුතුකම බලපානවා. ඒ විදිහට තමන්ගේ දරුවන් පෙරපාසල ඇතුළත් කළ මොහොතේ සිටම මේ දක්වා සියලු කටයුතු සොයා බලමින් ක්‍රියා කළ ශ්‍රීදේවී පෙරපාසලේ මා සහෝදර දෙමාපියන්ට මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම උදෑසන සිට සංග්‍රහ කටයුතු ආදියට මේ ඒ අවශ්‍ය කළමනා සූදානම් කරමින් ඔවුන් ගොඩක් වෙහෙස මහන්සි වුණා. ඒ වගේම තමන්ගේ දුවා දරුවන් හැකියක්මනින් වේදිකාවට ගෙන්වීම සඳහා ඔවුන් ලක්ලෑස්ති කිරීමේ කටයුතු ඉතා කඩසරව සිදු කරා. ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නංගාරින් කියන්න මෙහිදී මට මොනවා අපහසු තාවයක් වුණා නම් කාගේ හෝ නමක් කියුනේ නැත්නම් ඒකට සමා වෙලා සිටිනවා. ඒ මේ සියලු දෙනාටම නන්නාරි ලොකියවත් මම ස්තුතිය පුද කරනවා. ඒ වගේම මගේ දියණිය දැන් අවුරුදු 3ක් පෙරපාසලට පැමිණියා. ඒ හැම දිනයකම මම ඕනනම් අවුරුද්දකට එක් වතාවක් හෝ දෙපාරක් වගේ තමයි පෙරපාසල සහභාගීලා තියෙන්නේ. ඒකේ නැන්දනිය විසින් තමයි ඇය පෙරපාසල් එක්ක යෑම හවසට ඇල්ලා ගෙදර යෑම සියලු දේම කරේ. දිනකේ නැන්දනියට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මේ අවුරුදු 3 පුරාවටම
මේ එවෙනුවෙන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් එය ගොඩක් වෙලාවට මට එන්න අමාරුයි කිලෝමීටර් 6-7ක දුරක ඉඳගෙන උදේට. ඉතින් එය ඒ වෙලෙම බොහොම වෙනස්ලා කටයුතු කරා. ඒ වගේම උදෑසන සිට තමන්ගේ දක්ෂතා එළි දැක්වීමට බෙහෙස මහන්සි වූ අපේ සීතේලි පෙරපාසලේ සියලුම දුවා දරුවන්ට මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙමින්